දවසක් කියලා ඔයගොල්ලෝම අදත් පිළිගන්නවා හැරණුවත් මගේ YouTube channel එකට. වෙනද වගේම අදත් යන්න හදන්නේ පොඩි ගමනක්. සෑහෙන කාලයකට පස්සේ අදත් වීඩියෝ එකක් දාන්න පුළුවන් වුණේ. බලමු මේ පාර නම් දිගටම දාන්න try කරනවා වැඩක් තියෙනවා. හරි ඉතින් අද යන්නේ ඕපනායක කිට්ටුව තියෙන, ඒ කියන්නේ බලංගොඩ ඕපනායක කිට්ටුව තියෙන රජමහා විහාරයක් බලන්න තමයි යන්නේ. සෑහෙන ඉතිහාසයක් තියෙන පන්සලක්. අමුදේ දැන් වෙලාව 9:00යි. 9:00යි මම ඉන්නේ බලංගොඩ ටවුන් එකේ. මෙතන බලංගොඩ ටවුන් එක. මෙතනින් තමයි අද ගමන පටන් ගන්න හදන්නේ. මෙතනින් යන්න ඕනේ. මෙන්න මෙතන පල්ලෙහා තියෙනවා බලංගොඩ රත්නපුර බස් එක. ඒ බස් එක ගන්න ඕනේ. ඒ බස් එක අරගෙන යන්න ඕනේ ඕපනායකට තමයි ටිකට් ගන්න ඕනේ. ඕපනායකට චුට්ටක් කලින් බහින්න ඕනේ. කියන්නේ ඕපනායක ඉඳලා කොළඹ පැත්තට නෙවෙයි බලංගොඩ පැත්තට පොඩ්ඩක් කලින් බහින්න තියෙන්නේ. අපි යමු එනවා ඉතින්. අන්න බලංගොඩ රත්නපුර බස් එක තියනවා. ඔක තමයි නේද? බස් එකෙන් බැස්සා බැස්සේ බහින්න ඕන දැනට චූට්ටක් කලින් තමයි බැහැලා තියෙන්නේ. ඒකත් හොඳයි. ඊට පස්සේ පයින් යනකම මොනවා හරි කතා කරන්නත් පුළුවන්. යන්නේ අද ඕපනායක කන්ද විහාරය කියන පන්සලට. මේක ඇවිල්ලා සෑහෙන පරණ පන්සලක්. අද උදේ යන්න හිටියේ ගමන නෙවෙයි මේක. අද යන්න හිටියේ වෙන ගමනක්. ඒක යන්න බැරි වුණා. හදිස්සියට එළියටත් බැස්සට පස්සේ තමයි මේ ගමනේ නැස් කරගෙන මේ ගමනේ යන්න හැදුවේ. අපි ගිහිල්ලා බලමු මේක සෑහෙන ඉතිහාසයක් තියෙනවා. මම විස්තරය කියන්න පන්සලට ගියාට පස්සේ පන්සලට ගිහිල්ලා එතන දාපු බලලා තව පයින් යන්නත් තියෙනවා කිලෝමීටරයක් විතර. බලමු ඉතින් රිවිල් එක යන්න ඕනේ නැහැ නේ. ඕක ඒතර වටපිටාව බලා ගන්න තියෙනවා. යන්නේ ඒක තමයි හොඳ. ගිහිල්ලා මොනවාද කියන්නේ මට හිතෙනවා මම මේක දැකපු විදිහට ෆොටෝස් වලින් එහෙම කන්දක් උඩ තමයි තියෙන්නේ. ගිහිල්ලාම තමයි බලන්න ඕනේ කොහොමද කියලා. අද නම් හතර පායලා තියෙනවා. එතන තමයි ප්ලේස් එක. එතන තමයි එතන කන්දේ පුරාණ රජමහා විහාරය සහ මහා දේවාලය ඕපනායක. මේ තියෙන්නේ පාර. මේ තියෙන්නේ බදුල්ල පාර. මේ පැත්ත කොළඹ, මේ පැත්ත බදුල්ල. ඉතින් මේ පාර දිගේ තමයි අපිට යන්න තියෙන්නේ. මම දන්නේ නැහැ මං කියන්නේ වැහෙනවද කියලා. ඇහෙන්නේ නැත්නම් ඉතින් වෙනම වොයිස් එකක් මම දාන්නම්. මේක බලලා මේ පාර යන්න ඕනේ කිලෝමීටරයක් විතර යන්න ඕනේ. බලමු කොහොමද කියලා. කියන්නම් තව තියෙනවා යන්න දැන් 8 කිලෝමීටරද ඔයාලා එනවනම් මේ පන්සලට කොළඹ පැත්තෙන් එනවනම් බදුල්ල පාරේ එන්න ඕනේ කිලෝමීටර් 130 කණුව 130 කණුවෙන් තියෙනවා මේ පන්සලට. මම දැන් අර මේ පාරට හැරුණා දැන් හන්දියේ තියෙන ආන් එතන තමයි 130 කණුව කියන්නේ. ඉතින් ඒ කිලෝමීටර් 130 කණුවෙන් වම් පැත්තට හැරිලා තමයි කිලෝමීටරයක් විතර එන්න ඕනේ මේ පන්සලට. වෙනද වගේනේ කලින් දවස් ටික නම් මෙහෙට වහිනවා සෑහෙන්න. දැන් නම් ඊයේ අදයි හොඳට පායලා
වහගෙන මේ පැත්තේ ප්‍රධානම භෝග වගාව ගොවිතැන තමයි මේ ගොවිතැන. උඹුරු තියෙන හැමතැනම සාමාන්‍ය මේ පැත්තේ වල තැන්න ප්‍රදේශයටත් වඩා තියෙන කඳුනේ. ඉතින් මේ පැතිවල එන කෙනෙක්ට දැක ගන්න පුළුවන් නැත්නම් හුඟක්ම පේන්න තියෙන්නේ කඳුකර ප්‍රදේශවල කුඹුරු අස්වෙනු කරන්නේ අර කඳු කපල පඩි පෙලක් වගේ හෙල්මලු ක්‍රමයට. ආන්ගේ හෙල්මලු ක්‍රමයට තමයි මේ බලංගොඩ ඉඳලා මධ්‍යම කඳුකරේ පැත්තට යද්දී තියෙන භූමි ප්‍රදේශවල ගා කටයුතු කරන්නේ. ඒනවත් දන්නේ නැහැ. අර හරි එහෙම තියෙනවා. දැන් මේ මම කන්ද උඩ බලන නිසා පේන්නේ හෙල්මල් ක්‍රමයට අර පඩි පෙළ වගේ කපලා තියෙන එක, කන්ද කපලා තියෙන එක. එහෙම තමයි ඒක කපලා තියෙන්නේ. ගැන්සියක් ඉන්නවා ගැන්සියක්. ගැන්සියක් ඉන්නවා. මේ පාරේ ඉන්න අයියලා තමයි මේ. මගම ඉන්නවනේ වගේ සෙට් එක. අපේ ගෙවල් පැතිවල එහෙම මේ වගේ කාණු තිබ්බම ඉතින් මේ වගේ ලස්සනට පිරිසුදු වතුර යන්නේ නැහැ. මේ පැත්තේ කාණු වල යන්නේ පාරේ පැත්තේ යන කාණු වල යන්නේ තුල්පත් ජලය කඳු වලින් එන සීතල වතුර. ඒකට අපේ පැත්තේ පාලමක් තිබ්බොත් ඒකේ තියෙන මොලජරා. මේ වගේ පැත්තක ජීවත් වෙන්න වාසනාව තියෙනත් ඕනේද? මොකද මොන යාන වාහන තිබ්බත් නේද? කමන්ටෝ විදියට ඉදහසේ ස්කලංක හොඳ පිරිසිදු වතුර බොන්න පුළුවන්. හොඳ පිරිසිදු වාතය තියෙනවා. අනිතම ගහකොළ පාඩුවකට තියෙන. ඊට පස්සේ අර අපිට ඕන කරන යටිතල පහසුකම් තාක්ෂණීය නැති වුණාම තමයි පොඩ්ඩක් මේ හරිය හැමෝටම එපා. අපි සංවර්ධනය වෙලා තියෙන්නේ. ඔව් මැප් එක වෙනනේ මේ පාර. ඒක තමයි. මේක තමයි එහෙම වෙන්නේ. ඉන්න. කණේ ගයිස්. ඊළඟට ඉතින් අඩේ මේ කට්ටියක් හිටියේ. මේ මැප් එකේ පෙන්නන්නේ ගේකට පාරක්. මේ ගෙදරට යන පාර තමයි මැප් එකේ පෙන්නන්නේ. ඒ වෙලාවට මම ඇහුවෙත් මේ පාරද මෙහෙමයි කියලා. ඊට පස්සේ තමයි කියන්නේ නැහැ මේ යන පාරම කෙලින් යන්න ඕනේ කියලා. ටික කරනවා ගේකට කියලා. ඉතින් මම මේ විදිහට වාහල් කඩින් ඇතුළට යනකොටම ඇවිල්ලා හිටපු දායක මහත්වරු දෙතුන් දෙනෙක් එක්කම කතා බහ කරලා නායක හාමුදුරුවන්ගේත් අනුදැනුමත් අරගෙන මම ඊළඟට මේ පන්සලේ වීඩියෝ එක කරන්න පටන් ගත්තා. කියන්න ඕනේ මුලින්ම මේ පඩිපෙළ නගින්න කලින් පල්ලෙහා තියෙන්නේ හාමුදුරුවෝ රැඳී සිටින ඒගොල්ලොන්ගේ ආවාසගේ. ආවාසගේ තියෙනවා. ඊට එහා පැත්තේ තියෙනවා දානශාලාව. ඒත් එක්කම දහම් පාසලට අයත් හෝල් එකක් තියෙනවා. ඒ වගේ කුටි 3ක් තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට මෙන්න මේ පඩිපෙළ දිගේ යන්න ඕනේ. මෙන්න මේ කන්ද උඩ තමයි තියෙන වෙහෙර. ඉතින් ඔයගොල්ලන්ට තේරෙන කන්ද විහාරය කියන්නේ මෙන්න මේ හේතුව නිසා. මේ පඩිපෙළේ පඩි තියෙනවා 140ක්. මේ පඩිපෙළත් නැගලා
මේ පඩිපෙලේ එකක් කියන මේ පඩිපෙලට පල්ලෙහා තියෙන ආවාසකවල් ඒව පසු කාලිනව තනපු දේවල්. මේ පන්සලේ ඓතිහාසික කොටස තියෙන මෙන්න මේ වාහල් කඩින් උඩ මෙන්න මේ කොටසේ. මේ පඩිපෙලත් කියනවා නම් මේ පඩිපෙලත් වර්තමානයේදී හදපු පඩිපෙලක්. ඒ කාලේ රජ කාලේ තිබ්බ පඩිපෙල මේට චුට්ටක් ඇහින් තියෙන. ඒක දැන් අගාදෙට ගිහිල්ලා වහලා දාලා එහෙම තමයි තියෙන්නේ. ඉතින් මේ පන්සල ගැන ඔයාලට දෙයක් කියනවනම් මේ ගල්ලෙන් විහාරය වලගම්බා රජ සමයේ ආරම්භ වෙලා කියලා තමයි සඳහන් වෙන්නේ. ගල්ගේ විහාරය, කන්දේ විහාරය, ඕපනායක විහාරය යන නම් වලින් මේ පන්සල ප්‍රචලිත වෙලා තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 1700 ගණන්වල රජයේ ලේඛනවල සඳහන් වෙන්නේ ඕපනායක විහාරය කියලා. මෙන්න මේ ගල්ලෙන් විහාරය ඇතුලේ තමයි මේ චෛත්‍යයේ මේ විහාරයේ තිබෙන සුවිශේෂීම කොටස් ටික තිබෙන්නේ. මොකක්ද කියනවනම් මේ රත්නපුර දිස්ත්‍රික්කයේ වෙන කොහෙවත් නෑ මේ තරම් දිග ගල්ලෙනක්. ගල්ලෙනක් කියන්නේ පන්සලකට ආයත් වෙලා මේ විදිහට නිර්මාණය කරපු විහාරයක් මේ රත්නපුර දිස්ත්‍රික්කයේ වෙන නැහැ. මේ ගල් ගුහාව අඩි 150ක් පමණ දිගයි. මේ ගල්ලෙනේ අඩි 100ක් දිගට ගල්ලෙන ඇතුලේ පුරාණ හා නූතන ඉදිකිරීම් රාශියක් සිදු කරලා තියෙනවා. මේ ගල්ලෙන් විහාරය ඇතුලේ ගත්තම ඇතුලේ දිග, ඒ කියන්නේ ඇතුලේ මාලේ දිග අඩි 42මාරක් වෙනවා. ඒ වගේම පළල අඩි 16මාරක්. එහි තනා ඇති ඉපැරණතිම මහා බුද්ධ ප්‍රතිමාව සිරස්පත සමග දිග අඩි 40මාරක් වෙනවා. ඒ වගේම දඹුලු රජමහා විහාරයේදී දක්නට ඇති ආකාරයේ හිඳි පිළිමය අඩි 3මාරක් පමණ උසින් යුක්තයි. මේ කෙලින්ම පේන්නේ ඒ දඹුලු රජමහා විහාරයට එහි තිබෙන බුද්ධ ප්‍රතිමාවලට සමාන හිඳි පිළිමයක්. මේ විහාරය ගැන තවත් විස්තරයක් කියනවනම් මෙම විහාර මැදුර වලගම්බා රජ සමයේ ප්‍රදේශාධිපතිවරයෙකු විසින් කර වූ බවට සඳහන් වෙනවා. ගල්ගේ කටාරම අඩි 65කි. ඒ රන්ගිරි දඹුලු ලෙනෙහි ක්‍රමයට කොටා ඇති බව පුරාවිද්‍යාඥයෝ ප්‍රකාශ කරනවා. විහාරයේ ඇතුළු මාලේ, ඒ කියන්නේ ගල් ගුහාව ඇතුලේ ඇතුල් බිත්තේ අඩි 2මාරක් පමණ ඝනකමට සාදලා තමයි තිබෙන්නේ. එහි ඇතුළ පැත්තේ කපරාදුව තිරිවානාගල් අඹරා පැණි මිශ්‍රණයකින් සිදු කර ඒ මත චිත්‍ර ඇඳලා තමයි තියෙන්නේ. ඉතින් බලන්න ඒ කාලේ තියෙන තාක්ෂණය කොච්චර අපූර්වද කියලා. මේ විහාරයේ තියෙන චිත්‍ර ගැන කතා කරනවා නම් වලගම්බා රජ සමයේ ආරම්භ වූ මෙම ගල් විහාරයේ නුවර යුගයේදී නැවතත් චිත්‍ර ඇඳලා තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. කලින් තිබූ පැරණි චිත්‍ර මත බොහෝ විහාරවල නුවර යුගයේදී නැවත චිත්‍ර ඇඳ තිබෙන බව පැහැදිලි වෙනවා. ඉතින් මේකේ තියෙන චිත්‍ර හුඟක්ම නුවර යුගයට සමාන චිත්‍ර කියලා තමයි හඳුනාගෙන තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේ යන්නේ කොහෙද දන්නවද? මේ යන්නේ මේ තියෙන ගල්ලෙන උඩට. ඒ කියන්නේ ගල් විහාරයේ මුදුනට තමයි මේ යන්නේ. ඒ යන්නේ ඒ කාලේ වලගම්බා රජුරෝ නිර්මාණය කරලා තිබ්බ පොකුණක් බලන්න. ඉතින් පොකුණ නම් දැන් අගාදෙට ගිහිල්ලා තියෙන්නේ. සංරක්ෂණය කරන්නවත් කවුරුත් උඩහට එහෙම යන්නේ නැහැ. ඉතින් මේ යන්නේ කවුද කියලා දන්නවද? මේ යන්නේ මට පන්සල ගැන විස්තර කියපු අපේ ඉන්න අයියා කෙනෙක්. පන්සලෙම ඉන්නේ ගොඩක් වෙලාට. ඉතින් මේ අයියා කියන විදිහට ගොඩාක් කරුණු මට දැනගන්න ලැබුණා මේ පන්සලේ, මේ විහාරයේ, ඊට පස්සේ මේ ගමේ මිනිස්සු, මේ සමාජය කොහොමද කියලා. ඉතින් එක දෙයක් තමයි මේ ශෝකයට පත් වෙන්න එක කාරණාවක් තමයි මේ ලෙන උඩ තියෙන පොකුණේ තිබිලා තියෙනවා නිදන් වස්තු. ඉතින් වර්තමානයේ වෙන විට ඒ තියෙන දේවල් කඩා කප්පල් කරලා, ඒ කියන්නේ තියෙන නිදන් හාරලා, ඒ කියන්නේ ඒ වගේ ජාවාරම් කරන මිනිස්සු ඒ දේවල් අරගෙන සූරා කාලා ඒගොල්ලොන්ට අන්තිමේදී ඉතින් නීතිමය පියවර අරගෙන ඉතින් වැඩක් නැහැ. මේ වගේ තැනක තියෙන්න ඕන ඒ දේවල්. එහෙම මිනිස්සු විසින් එක එක දේවල් මත පස්සේ ගිහිල්ලා එක එක දේවල් කරලා ඒ තියෙන පෞරාණික ලක්ෂණ විනාශ කරනවා කියන්නේ ඒක මට තේරෙන්නේ අපි අපේම සංස්කෘතියට කරන ගරහනවා වගේ දෙයක් තමයි. ඉතින් මේ තියෙන පොකුණ
ඉතින් ඔයාලට තව දෙයක් කියන්න ඕනේ මේ ලෙන්ගේ ඇතුලේ තිබ්බනේ මේ සැතපෙන පිළිමයක්. ආන්ගේ සැතපෙන පිළිමේ මේ කන්ද මොකක්ද ඒකට? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ උදරය ප්‍රදේශයේ ඔයගොල්ලන්ට පොඩි පොඩි පැල්ලම් දකින්න තිබ්බා. ඒ කියන්නේ මේ පැල්ලම් කියන්නේ ඒ එතනත් හාරලා නිදන් හොරු. ඒ කියන්නේ ඒගොල්ලොන් ඇවිල්ලා ඒව කඩලා ඒ ගර්භයේ තිබ්බ ඒ කියන වටිනා වස්තු අරන් ගිහලා දිනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ සතපෙන පිළිමේට තියෙන ඒ කොට්ටයට තිබිලා ඒ කොට්ටේ හදලා තියෙනවනේ කොන්ක්‍රීට් වලින් ඒ තට්ටුවත් කඩලා ඒක ඇතුළේ තිබ්බත් රත්තරන් බඩු ඒ වගේම නිදන් වස්තු කොල්ල කාලා තියෙනවා. ඊට පස්සේ කාලේ හිටපු නායක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ වයිමත් ප්‍රතිසංස්කරණය කරලා තියෙන උනට පරණ තත්වයට ගන්න අමාරු වෙලා තියෙනවා. දැනට ඉතුරුලා තියෙන්නේ අර දඹුලු රජ මහ විහාරයට සමානව තියෙන හිඳි පිළිමේ විතරයි ඒ විදිහටම තියෙන්නේ. මෙන්න මෙතන මේ කියන අයියා කියන විදිහට මෙතනත් තිබ්බා කිව්වා ලොකු කෝවක් හැදිලා. ඒ කියන්නේ එතනත් තිබ්බ නිදන් හාරලා කෝව විතරයි තියෙන්නේ. ඒ කියන්නේ නිදානියක් තියෙන තැනක කෝවක් වගේ ඇතුළට හාරලා තියෙනවා. ගම ඉවරයි ඉතින්. ඊට පස්සේ තමයි නිදන් ඇතුළේ දැම්පත් කරලා තියෙන්නේ. එතනත් හානියට ලක් කරලා තියෙනවා. ඇත්තටම මාර නිස්කලංකයි. මං විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ මට ජය කියන්නේ උඩ විහාරගේ ඔක්කොම දොරවල් ඇරලා යතුරු සෙට් එක මේ අයියට බාර දීලා මට මේ වීඩියෝ එක කරගන්න ලබා දුන්න අපේ නායක හාමුදුරුවොත් මතක් කරන්න ඕනේ. ඉතින් මේ ඇවිල්ලා මේ විහාරගේ පිටිපස්සේ තියෙන අර ඈත කැලෑවක් තියෙන. ඒ කැලෑවට කියන්නේ මේ ගමේ මිනිස්සු නම් කියන්නේ පන්සල් කැලෑව කියලා. නැත්තම් පන්සල් කන්ද කියලා. ඊට පස්සේ එතනින් උඩහට තියෙනවලු පෙට්ටිගල කියලා කන්දක්. ඒක ටිකක් ප්‍රසිද්ධයි. කට්ටිය එහෙම යනවලු. නගින්න එහෙම පෙට්ටිගල කන්ද. ඉතින් මේ රජමහා විහාරයක් කියන්නේ සාමාන්‍යයෙන් නූතන එහෙම නැත්නම් වර්තමානයේ නිර්මාණය වෙච්ච වර්තමාන සංස්කෘතික පසුබිම එක්ක නිර්මාණය වෙච්ච දේවල් නෙවෙයි. මේකට සෑහෙන ඉතිහාසයක්. ඒ කියන්නේ රජ සමයේ ඉඳලා අපිට ඒ කියන්නේ රජ කාලයේ තිබ්බ සංස්කෘතිය අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ දේවල් අපිට අධ්‍යයනය කරන්න පුළුවන් විශේෂ තෝතැන්නක් වෙන තැනක් තමයි මේ රජමහා විහාර අධ්‍යයනය කියලා කියන්නේ. ඒක මේ සම්බන්ධව අධ්‍යයනය කරන මිනිස්සු දන්නවා. ඒ සම්බන්ධව මිනිස්සුන්ගේ ඉඳලා ඒ දවස්වල ඒ කියන්නේ අපිට පුළුවන් මේ චෛත්‍යයක් හරියට බුදු මැදුරක ඉඳලා තියෙන පුරා වස්තුත් එක්ක ඒ කියන්නේ තියෙන නටඹුන් එක්ක ඒ හදපු ගෘහ නිර්මාණات එක්ක අපිට පුළුවන් ඒ කාලේ සමාජය හරියටම තේරුම් ගන්න. ඉතින් මාර නිස්කලංකයි මේ පන්සල. ඔයගොල්ලොත් එනවනම් අනිවාර්යෙන් එන්න. ඔය බදුල්ලේ යන නැත්තම් පැල්මඩුල්ලේ ආවට යනවනම් අනිවාර්යෙන් මෙතනින් ඇවිල්ලා උඩවල ඔය පාරේ යනවනම් තනමල්ල ඇලිපිටිය යනවනම් මේ පාරේ තමයි ඔයගොල්ලෝ යන්න ඕනේ. ඉතින් ඇවිල්ලා බලලා යන්න. මේකේ තවත් මේ කාරණයක් කියන්නේ මම ඔයගොල්ලන්ට ඊළඟට මේ වීඩියෝ එකේ පෙන්නන මේ චෛත්‍යයට එහා පැත්තේ තියෙනවා තව ගල් ගුහාවක්. ඒ ගල් ගුහාවක් තියෙනවා. ඒක ඒ වුණාට දැන් ඉන්න නායක හාමුදුරුවෝ නෙවෙයි 2023 අපවත් වෙලා තියෙනවා හිටපු නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ විසින් ඒ ගල් ගුහාව කොන්ක්‍රීට් දාලා වහලා තියෙනවා. ඒ ගුහාව ගිහිල්ලා ඒ කියන්නේ ගල් ගුහාවක්. ඒ ගල් ගුහාව දිගේ ගියාට පස්සේ තවත් රජමහා විහාරයකට මේ අවටම තියෙන රජමහා විහාරයක් තියෙනලු. අන්නේ රජමහා විහාර මට ඒ විහාරේ නම මතක නැහැ. ඒ විහාරයට තමයිලු ගිහිල්ලා වැටෙන්නේ. ඒ කියන්නේ වලගම්බා රජුරුව මෙහි ඉන්න වෙලාවක ඒ දෙක ඇතුලේ සම්බන්ධතා පවත්වන්න යන්න එන්න හදපු මාර්ගයක් කියලා තමයි කියන්නේ. ඊට පස්සේ මේ ගල්ලෙන මේ ඒ කියන්නේ ගුහාව වහලා තියෙන්නේ ඒ කාලේ හිටියාලු ගමේ මිනිස්සෙක් එයාගේ බල්ලෙක් ඕක අස්තුලට රිංගලා මොකක් හරි කතන්දරයක් මට එච්චර මතක නැහැ. මෙන්න මේ තියෙන කොන්ක්‍රීට් දාලා වහලා ඕම් උදේ තමයි ගල් ගුහාව තියෙන්නේ. ඒ දැන් ඔය ගල් ගුහාව දිගේ ගිහිල්ලා වැටෙන පන්සල තියෙන්නේ. ආන්ගේ පන්සලේ තියෙනලු මේ වගේම ගල් ගුහාවක්. මේ පන්සලට ටිකක් සමානයිලු මේ පන්සල. ඒකත් රජමහා විහාරයක්ලු. ඒක මට මතක නැහැ කිව්වා. ඇත්තටම මාර නිස්කලංකයි මේ පන්සල. ඉතින් පන්සලේ කතාව ඔච්චරයි. ඊළඟට මේ තියෙනෙත් ඒ කාලේ ඉඳන්ම පැවතිලා තියෙන උල්පතක්. මුළු ඕපනායක නගරයටම වතුර දෙන්නේ මෙන්න මේ උල්පතෙන් කියලා තමයි මට කිව්වේ. ඉතින් දැන් ඒක සංරක්ෂණය කරලා හදලා තියෙනවා වතුර නිසි ආකාරයට ලබා ගන්න. ඊට පස්සේ මේ උල්පතත් බලලා මම එන්න ආවා මගේ ගමන අවසන් කරලා. මට ඇත්තටම සෑහෙන සංග්‍රහ කරා ඒ පන්සලේ හිටපු අපේ මාමලා. මේ ඉන්නෙත් මේ ප්‍රදේශයේ ඉන්න කෘෂි නියාමක මාමා. ඉතින් එයා පාරට යන වෙලාවක මාවත් ඇවිල්ලා පාරෙන් දාගෙන ගියා.
මේ බඩුවගේකුත් පන්සලේ තිබිලා අරගෙන යන ගම. ඉතින් ඔයාලට වීඩියෝ ගැන මොනවද කියන්න හිතෙන්නේ? හැමදේම කියන්න මාව අනිවාර්යෙන් subscribe කරන්න. අලුත් වීඩියෝ එකකින් අපි ආයෙ හමු වෙමු. සුබ දවසක්.